Hello, another update video on INJ chart. අපි අද බලමු INJ chart එකේ one day count එක මොන වගේ වැඩ ගන්න පුළුවන් වේද කියලා. අනිත් මම ඔයාලට කමෙන්ට් එකක් දාන්න කිව්වා ඊළඟට ඕනේ වීඩියෝ මොන වගේ තියලා. ඔයාලා දාලා තිබ්බේ නැහැ. ඉතින් මම මට කැමති වීඩියෝ එකක් ගෙනාවා. ප්‍රශ්නයක් නැහැ නේ. ගැටලුවක් නැහැ නේ. හරි හැමෝටම සුබ දවසක්. කිව්වනේ. සුබ දවසක් කිව්වේ නැද්ද? හරි කොහොම හරි අපි අද කතා කරන්න යන්නේ INJ එකේ one day chart එක පිළිබඳව මොකද්ද වැඩ ගන්න පුළුවන් elite wave count එක කියලා. හරි මම one day chart එක විදිහට මෙන්න මේ විදිහට flat එකක් count කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට expanding flat එකක් වෙයි කියලා. ඒකට INJ එක A wave එක ඇතුලේ Z wave එකක් count කරලා තියෙනවා. හරි මෙන්න මෙහෙම. ඊට පස්සේ B wave එක ඇතුලේ ABC එකක් count කරලා තියෙනවා. මෙන්න මෙහෙම. හරි ඊට පස්සේ આવොත් අපේ diagonal එක පැත්තට මෙන්න මේ විදිහට තමයි මම count කරලා තියෙන්නේ. අපිට පේනවා 1 2 3 4 5 expanding ending diagonal එකක් තමයි අපි C wave එක count කරලා තියෙන්නේ. හරි එතකොට මම explain කරන්නම් sub wave equivalent පපට් ගාලා. එතකොට මම count කරලා තියෙනවා wave 1 එකේ WXY එකක් count කරලා තියෙනවා මෙන්න මේ විදිහට WXY pattern එක count කරලා තියෙනවා. හරි ඊට පස්සේ third wave එකෙත් මෙන්න මේ විදිහම WXY එකක් count කරලා තියෙනවා. එතකොට අපේ දැන් මේ create වෙන pattern එක තමයි ඊළඟ move එක තමයි දැන්ට create වෙන එක. මෙන්න මේ විදිහේ ABC එකක් වෙයි. එතකොට අපේ Y එක complete වෙන්න third wave එකේ ABC එකක් වෙයි කියලා තමයි මම count එක කරලා තියෙන්නේ. හරි අපි යන් sub wave වලට අපි යන් 1 hour මම ඔයාලට Y wave එක explain කරන්න මොකද higher time frame count එක ගත්තට ලොකුවට W wave එකේ market reversal වෙන්න possible එකක් නැහැ නේ live market එක තුලදී. W wave එක අපි හින්දා මම ඔයාලට Y wave එක ගැන පොඩි explain එකක් දෙන්න ටුක් ගාලා. හරි මම A wave එකේ count කරලා තියෙනවා මෙන්න මේ විදිහේ motive wave pattern එකක්. හරියටම 1 2 3 4 5 විදිහට. හරි එතකොට මම ඔයාලට sub wave එක count කරලා පෙන්නන්නම්. count කරලා තියෙන්නේ third wave extension එකක් විදිහට. third wave extension එක අපි target දාලා පෙන්නනවා target දාලා පෙන්නන්නම් මෙන්න. හරි අන්නේ විදිහට third wave extension එකක් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ අපේ third wave වලට පේන්නම තියෙනවා එතන sub waves ටික හොඳට වැඩ කරලා තියෙනවා. මෙන්න මෙහෙම 1 2 3 4 5 එකක් විදිහට count කරලා තියෙනවා මම. අපේ third wave එකේ fifth wave එක diagonal pattern එකක් on the chart කියලා මෙන්න මේ විදිහට diagonal එකක් count කරලා තියෙනවා. nothing problem. මේ diagonal එක count කරලා තියෙනවා. හරි ඊට පස්සේ අපේ fifth wave එක major fifth wave එක සම්පූර්ණම diagonal එකක් contracting diagonal එක count කරලා තියෙනවා මෙන්න මෙහෙම 1 2 3 4 5 එකක් විදිහට ඔන්නම count කරලා තියෙනවා. හරිද? හරි. එතකොට දැන් තියෙන අපේ B wave එක තමයි move වෙන්න තියෙන්නේ. එතකොට ඊට පස්සේ තමයි C wave එක continue වෙන්න ඕනේ. මෙන්න මෙහෙම AB අන්න මොකක්ද ගියා? හරි කමන්නේ. මෙන්න මේ B wave එක ගිහලා ඔන්නම C wave එකට පල්ලෙහාට down වෙන්න තමයි තියෙන්නේ market එක. එතකොට දැනට මම පොඩ්ඩක් බලන්නම් මොකක්ද තියෙන්නේ කියලා. දැනට මේක වැඩ කරන්නේ නැහැ. මෙතන ABC එකක් තියෙනවා. මෙතන I එකක් තියෙනවා. හරි මේක ගොඩක් දුරට ලොකු මේ දැන් මෙතන සාමාන්‍ය B දැන් මේක B wave එක දීලා තියෙන සාමාන්‍ය මේ වගේ පොඩි ෆ්ලැට් එකක් නේ. මේ වගේ පොඩි ෆ්ලැට් එකක් දීලා තියෙන මෙතන අපේ W wave එකේ B wave එක. ඒ වගේම මෙතනත් එක්ක ඔන්න ෆ්ලැට් එකක් දෙන්න පුළුවන්. නැත්නම් ওই ෆ්ලැට් එක ආයෙත් තමයි WXY එකක් වගේ වැඩි කාලයක් ගන්න නැතුව කන්ටිනියු වෙලා ඔම් පල්ලයට සෙල් වෙන්න පුළුවන් මාකට් එක C wave එකට. අන්න C wave එකට සෙල් වෙලා ආයේ wave 4 එකක් අප් වෙන්න තමයි තියෙන්නේ. C wave එකට සෙල් වෙලා wave 4 එකක් අප් වෙලා ආයේ පහක් පිළිම පල්ලයට ඩවුන් වෙන්න තමයි තියෙන්නේ. හරිනේ ඔයාලට මම හිතනවා තේරෙන්නේ නැති කියලා එක්ස්ප්ලেইন එක. එතකොට low time frame එක explain එක තමයි high time frame. මේ pattern එක වෙනස් විදිහකට මාරු වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන බැලුවොත් එහෙම වෙන්න බෑ. වෙන්න බැරි හේතුව තමයි මොකද අපේ first wave එකේම කෙලින්ම මෙතනම WXY එකක් තියෙනවා. අන්න මෙන්න මේකේම කෙලින්ම WXY එකක් තියෙනවා. මම පොඩ්ඩක් ප්‍රෙසිඩ් වැඩි කරගන්න. අන්න උතනම කෙලින්ම WXY එකක් තියෙනවා. අන්නේ WXY එක හින්දා pattern එක වෙන එකකට මාරු වෙන්න බෑ. මාරු වෙන්න බැරි කමක් තියෙනවා.
අන්න ඒ හින්දා අපි කෙලින්ම ඩයගනල් එක ගන්න. ඩයගනල් එක අරගෙන මෙන්න මෙහෙම ෆෝ එකක් අප් වෙලා 5 එකට සෙල් වෙලා මාකට් එක කන්ටිනියු වෙන්න පුළුවන් කියලා high time frame count එක තියෙනවා. එතකොට දැන් අපි හැදෙන්නේ මෙතන B wave එක. මම ඔයාලට කියන්නේ මෙතන B wave එකක් සම්පූර්ණයෙන්ම complete වෙන එකක් ඉඳ මාකට් එකේ short trade ගන්න. B wave එක සම්පූර්ණයෙන් complete වුණාට පස්සේ තමයි short trade වලට ඉඳ ගන්න. මේක මෙතනින්ම reversal වෙයි කියලා හිතන්න බෑ. home වෙයි කියලා හිතන්න බෑ. අය buy වෙන්නේ නැතුව. මොකද මේක ටූටි වැඩි. අන්න ඒ හින්දා පොඩ්ඩක් බලාගෙන ඉමු. මෙතනින් buy wave ගන්නත් එපා. මොකද මෙතෙන්ට sell දාලා මොකද අපි B wave වල සාමාන්‍යයෙන් trade කරන්නේ මොනවා වුණත් අපි B wave එක trade කරන්න confirmation පිට ආවොත් විතර trade entry එකක් ගන්න. මොකද අපි market එක ඇතුලේ survival වල ඉන්න උනින්ද profit ගන්න කලින් නැද්ද? හරි. මම එතකොට ඔයාලට පැහැදිලි කරා වගේ මේ වගේ දෙයක් තමයි වෙන්න පුළුවන්. මාකට් එක next pattern එක change වෙන්න පුළුවන් විදිහක් නෑ. අතන තියෙන pattern එකත් එක්ක එහෙම වුණොත් අපි බලමු මොකක්ද ආයෙ වෙන්න පුළුවන් pattern එක කියලා. මොකද හිතන්නද වීඩියෝ එක ගැන? ඔයාලා තියෙන අදහස පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. සහ දැනගන්න ඕනේ දේවල් ඒත් කමෙන්ට් එකක් දාන්න. සම්පූර්ණ ට්‍රේඩින් කමෙන්ට් එකක් විදියට හරි එකතු වෙලා එකමක් ගහන්න. කට්ටිය එකතු වෙලා වැඩක් කරමු. හරි එහෙනම් කට්ටිය ගැන වීඩියෝ ගැන අදහසකුත් දාගෙන අපේ හැදලා තියෙනවා නම් ඒ ගැන අදහසක් දාගෙන අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ජය වේවා.